සාදරයෙන් පිළිගන්නවා හැමෝම කතා TV YouTube channel එකට. මම ඔයාට මුලින්ම තප්පර 5ක් දෙනවා. හිතලා කියන්න ලෝකේ තියෙන හොඳම රට මොකක්ද කියලා. වැරදි. ඔයාලා හැමෝම දුන්න උත්තරේ වැරදි. මේ වෙනකොට ලෝකේ ධනවත්ම ආරක්ෂිතම සහ සාමකාමීම රට වෙන්නේ ටිකක් අමුතු නමක් තියෙන රටක්. ඒ තමයි ලිච්ටෙන්ස්ටයින් රට. මේ රට ගැන ඔයගොල්ලෝ ගොඩක් දේවල් දන්නේ නැහැ. මේ වෙනකොට මේ රට එක්ක තානාපති සම්බන්ධතා දියුණු කරගන්න අපේ ලංකාව උත්සාහ ගන්නවා. පාලකයන් ඒ උත්සාහය ගත්තට පුරවැසියන් විදිහට අපි මුකුත් දන්නේ නැති මේ රට ගැන තොරතුරු ගොඩක් තමයි අද දවසේදී ඔයාලට අපි අරන් අවිල්ලා තියෙන්නේ. මුලින්ම අපි බලමු මේ රටේ පිහිටීම කොහොමද කියලා. මේ රටේ පිහිටීම බටහිර යුරෝපයේ පිහිටලා තියෙන කිලෝමීටර් 40ක් විතර දිග බොහොම කුඩා රාජ්‍යයක් විදිහට තමයි සඳහන් කරන්න තියෙන්නේ. ස්විස් රටයි ඕස්ට්‍රියාවයි අතර ඇල්ප්ස් කඳුකර කලාපයක පිහිටලා තියෙන මේ රට ඊටාම පොහොසත් රටක්. සංවර්ධනයේ මනින්නේ මිනිස්සුන්ට තියෙන වත්කම් සහ මුදල් මත පමණක් නම් කතා දෙකක් නැතුවම මේ රට ලෝකයේ මුල් තැනට එනවා. ලිච්ටෙන්ස්ටයින් වල අගනුවර ඩවුස් කියන කුඩා නගරය. මේ කුඩා රටේ ජනගහනය මිනිසුන් 40,000කට වඩා අඩුයි. එතකොට මේ රට ව්‍යවස්ථාවෙන්ම රජ කෙනෙක් පාලනය කරන රටක්. ජනගහනය අඩු නිසාදෝ මේ කුඩා රට තාමත් ලෝ පොහොසත්ම රජ සිටින රට විදිහට සැලකෙනවා. ඊට අමතරව පාලනයට ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් නියෝජිතයන්ද දායක වෙනවා. මේ රටට පොලිස් සේවයක් තිබුණත් 1868 ඉඳලා මේ දක්වා හමුදාවක් නැහැ. හමුදා සහාය අවශ්‍ය නම් ඔවුන් ඒක ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා ගත යුතු වෙනවා. මේ රටේ සම්පත් කියලා ලොකුවට දෙයක් නැහැ. ගඩොල් කැටේ ලී කෑල්ල පවා පිටරටින් ගේන්නට ඕනේ මේ රටේ වැඩවලට. ඒ වගේම රට කඳු වලින් මට වෙලා තියෙන නිසා ඒ සෝදායම් ආදියත් රට විසින් පාලනය කරගන්නට ඕනේ. විකුණගෙන කන්නට ස්වාභාවික සම්පත් නැතත් මේ රට පොහොසත් වෙලා තියෙන්නේ සේවා සහ කර්මාන්ත ආදියෙන්. ඊට අමතරව ආහාර සැපයුම් සහ ඉලෙක්ට්‍රොනික නිමැවුම් ආදියට මේ රට ජනප්‍රියයි. 1923 ඉඳලා ස්විට්සර්ලන්ත මුදල් ඒකකය ඒ රටේ මුදල් ඒකකයේ විදිහට භාවිත කරනවා. දියුණු රටක් වුණත් මේ රට ප්‍රචාරක වැඩපිළිවෙල හරහා සංචාරකයන් රටට ගෙන්වා ගන්නට වෙහෙසෙනවා. ඒ වගේම යාබද යුරෝපීය ඉසිරුමත් රටවලින් නිරන්තරයෙන් මේ කුඩා අභ්‍යන්තර රට වෙත සංචාරකයන් එනවා. මේ රටේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි නිදහස් දිනේදී පුරවැසියෙක්ට විතරක් නෙවෙයි අවශ්‍ය නම් විදේශිකයෙක්ට වුණත් ඔටුන්න හිමි කුමාරයා එක්ක කතාවක් දාගෙන සෙල්ෆියක් ගහලා ආතල් එකක් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පැරණි බලකොටු ගොඩනැගිලි ආදී නැරදීමටත් කඳුකර පරිසරයේ විද ගැනීමටත් මේ රටට එන සංචාරකයන් අමතක කරන්නේ නැහැ. මනි ලොන්ඩරින් හෙවත් වංචාකාරී සහ විනාශකාරී ලෙස උපයාගත් මුදල් ගබඩා කරන එක තැනක් විදිහට මේ දේශය එක් කලකදී සැලකුණා. ප්‍රකට මද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට වගේම අල්-කයිඩා සංවිධානයත් මේ කුඩා රටේ තමන්ගේ මුදල් ගබඩා පවත්වාගත් බවට ප්‍රවෘත්ති පළ වුණා. මේ රට කුඩා එහෙත් ප්‍රබල ස්ථාවර රටක්. ඒ නිසා තමන්ගේ මුදල් හදල් මේ රටේ බැංකුවල තැන්පත් කරන්න ලෝපුරා ධනවතුන් සහ කළු සල්ලි හිමිකරුවන් කැමති වුණා. දැනට නම් යුරෝපා සංගමේ නීති අනුව නිර්නාමිකව කිඩුම් පවත්වාගෙන යන්නට අපහසුයි. එහෙත් නරක නම තවමත් ඒ රටින් ඉවත් වෙලා නැහැ. ලෝවට තළුමරමින් රස විඳින සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ නැහැ. ඒ ජනතාව බොහොම සතුටින් සනීපෙන් ඉසිරුමත් විදිහට ජීවත් වෙනවා. ඔවුන්ගේ කුඩා රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය යාබද ස්විස් රටේ විදිහටම දියුණු ආකාරයෙන් ඔවුන් පවත්වාගෙන යනවා. අභ්‍යන්තර රටක් නිසාත් කඳුකරය නිසාත් ඔවුන්ට සතුරන් හෝ ආක්‍රමණ ආදීන් ලොකු අවදානමක් නැහැ. ඉතින් ආරක්ෂිත බොහොම ස්ථාවර රටක් වෙන මේ කුඩා රට අපිට දැක බලා ගන්න අමාරු වුණත් තානාපති සබඳතා ආදී වර්ධනය වුණාට පස්සේ අපේ ලොකු කට්ටියට නම් ගිහින් ඒ රට දැක බලාගෙන අත්දැකීම් විඳගෙන එන්න හැකියාවක් ලැබෙයි. ඉතින් ඔයාගේ අදහස මොකද්ද? ලෝකයේ හොඳම රටට කවදා හරි යන්න ඔයාටත් බලාපොරොත්තුවක් තියනවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ කතා TV. සිලබස් එකත් වෙනස් වුණා අපිත් අලුත් වුණා. ඔක්කොම එකට. මොකක්ද කියලා ඔයගොල්ලන්ට හිතෙනවා ඇතිනේ. ඔන්න අහගන්නකෝ මම විස්තරය කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන්
ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි. වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් වාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩායි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරටලා බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp ධන 94යි 77යි 14යි 444යි 0.4. කොරියන් එක්සෑම් එක ලියන්න බයින්ද ඉන්නේ. කොරියන් එක්සෑම් එක ලියන්න බය වුණු කාලේ දැන් ඉවරයි. topics.com කොරියන් එක්සෑම් එක විදිහටම සැකසුණු සිමියුලේට් වෙබ්සයිට් එක තමයි මේ. විභාගෙට ගිහිල්ලා නුපුරුදු කම්පියුටර් වලින් වැඩ කරන්න ගිහිල්ලා බොරුවට බය වෙන්නේ නැතුව ගෙදර ඉඳන්ම පරිගණකයක් භාවිතයෙන් කොරියන් විභාගයේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගන්න පුළුවන්. මේකේ ඉන්ටර්ෆේස් එකේ ඉඳන්ම ඔයාලා කොරියන් එක්සෑම් එක ලියන සයිට් එකේ විදිහටම තමයි හදලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර ලිස්නින් රීඩින් විදිහට කොරියන් එක්සෑම් එකේ විදිහටම කොටස් දෙකකින් සමන්විතයි. ඔයාට ප්‍රශ්න පත්‍රය ලියන්න කාල සීමාවක් හම්බෙනවා විභාගෙදී වගේම. ඔයාගේ ලකුණු ගණනත් ඒ වෙලාවෙම පෙන්නනවා. ලකුණු ගණනය සිද්ධ වෙන්නේ එක්සෑම් එකේ ලකුණු දෙන විදිහටමයි. මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට කොරියන් විභාගෙට ප්‍රශ්න මොන වගේද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අදාළ කාල සීමාව ඇතුළත පිළිතුරු ලිවීමට හුරු වෙන්න පුළුවන් වීම. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම කම්පියුටර් එකක් නම් තියෙන්න ඕන. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com හැමෝම හොයන කොරියන් ඇප් එක කොකෝ කොරියන් භාෂා විභාගයට හුරු කරන ප්‍රශ්න පත්‍ර 150කට වඩා ඇතුළත් ලංකාවේ එකම ඇප් එක. දැන්ම පිවිසන්න www.kogo.lk. කොගෝ කොරියන්ම විතරමයි. කොරියන්ම විතරමයි.